බෞද්ධයන්ට ප්‍රශ්නයක් වෙනකොට මුලින්ම ඒගොල්ලන් තරහ වෙන්නේ නැත්නම් අමනාප වෙන්නේ කාත් එක්කද කියලා ඔබ දන්නවද? ඒගොල්ලන් මුලින්ම අමනාප වෙන්නේ බුදුරජාණන් වහන්සේ එක්ක. ඒගොල්ලන්ට මොකක් හරි අසාධාරණයක් වුණා. කවුරු හරි ඒගොල්ලන්ගේ හිත රිද්දුවත් මට හිතෙන විදිහට ගොඩක් වෙලාවට එහෙම අමනාප වෙන අය ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන බුදු වදන වරදවා වටහාගත් උදවිය. ඒගොල්ලන් හිතනවා අපි ධර්මයේ හැසිරෙනවා, අපි සිල් රකිනවා, අපි දානමාන දෙනවා. හැබැයි අපිටම මේවා සිද්ධ වෙන්නේ කියලා ඒගොල්ලන් හිතනවා. We are the righteous people but still bad things happen to us. කියලා ඒගොල්ලන් කලකිරෙන්න පටන් ගන්නවා. කාත් එක්කද? බුදුරජාණන් වහන්සේ ගැන. එහෙම නැත්නම් ධර්මය ගැන. ඔය ධර්ම මාර්ගයේ ගමන් කරන ඊටාම ධාර්මික මිනිස්සු බහුතරයක් මිත්‍යා විශ්වාස පිටුපස ගමන් කරන්න පටන් ගන්න මෙතනින්. සමහර ධාර්මික මිනිස්සු, ධර්මයේ හැසිරෙන මිනිස්සු ඒගොල්ලන්ට එක දිගට ප්‍රශ්න කරදර එනකොට ධර්ම මාර්ගය වැඩුවට පළක් නැහැ කියලා හිතලා එක්ක නක්ෂත්‍රකරුවන්ගේ පිහිට පතාගෙන යන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් ඔය විවිධ දේවාල, ශාස්ත්‍ර කියන මධ්‍යස්ථාන වගේ තැන් හොයාගෙන යන්න ඒගොල්ලන් පටන් ගන්නවා. හේතුව ඒගොල්ලන් හිතනවා ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් රකින්න බව කිව්වට කොහෙම වෙන්නේ නැහනේ කියලා හිතන්න පටන් ගන්නවා. ඒ වගේ ප්‍රශ්න කරදර එක පිට එක එන වෙලාවට මේ ප්‍රශ්න කියන්නේ අපිට අයිති දෙයක් නෙවෙයි. මේවා සසරට අයිති දේවල් කියලා හිතන්න ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ නැහැ. ඒගොල්ලන් හිතනවා Tamanට ආපු ප්‍රශ්නේ මේ මොහොතේ Tamanට අයිති. මේ කර්මයක් ගෙවිලා ඉවර වෙනවා. නැත්තම් වෙනත් විදිහකට කියනවා නම් this too shall pass කියන එක හිතන්න, සිහි කරන්න ගොඩක් දෙනෙකුට අමතක වෙනවා. ප්‍රශ්නය Tamanගේ කරගෙන ප්‍රශ්නය සදාකාලික එකක් කියලා හිතාගෙන ඒ ප්‍රශ්නය විසඳන්න ඒගොල්ලන් දහසක් විදි කල්පනා කරනවා, විවිධ තැන්වලට දුවනවා. හැබැයි මේ විදිහට ප්‍රශ්න, කරදර, දුක් වේදනා, අනන්ත අප්‍රමාණ ශාරීරික මානසික වේදනා එනකොට බුදුරජාණන් වහන්සේ කමනාප වෙන්නේ නැතිව බුදු ගුණම සිහි කරපු එක්කෙනෙක් මේ ලෝකෙ හිටියා. ඒ සෝවන් වෙච්ච ශ්‍රාවිකාවක්. ඔබ අහලා ඇති මේ ලෝකේ කාන්තාවක් විදිහට ඉපදුනාට පස්සේ ඒ කාන්තාවට විඳින්න සිද්ධ වෙන ඉහළම ශාරීරික වේදනාව තමයි ප්‍රසූත වේදනාව කියලා කියන්නේ. ඒ ප්‍රසූත වේදනාව විඳපු අය ඒ වේදනාවේ තරම දන්නවා. සහ එහෙම නොවිඳපු අය ඒක කොයිතරම් ශාරීරික වේදනාවක්ද කියන එක අහලා තියෙනවා. සාමාන්‍යයෙන් දරුවෙක් මාස 9ක් තමන්ගේ කුසේ හොවාගෙන ඉන්න එක අම්මා කෙනෙකුට මහා බාරදූර රාජකාරියක්. ඒක හැමෝටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි මේ කියන තැනැත්තිය සාමාන්‍ය මව් කෙනෙක් විඳින ඒ වේදනාව, ඒ මාස 9ක අභියෝගාත්මක රාජකාරිය ඊට වඩා 7 ගුණයක් වැඩියෙන් ඉහිලුවා, ඉවසුවා, දරාගත්තා. දැන් මම මෙහෙම කියනකොට ඔබ දන්නවා අනිවාර්යෙන්ම කවුරු ගැනද මේ කියන්නේ කියලා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රත්‍යලාභයෙන් අතර අග්‍රස්ථානය ලබන්නට පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට විවරණ ලබාගෙන ආපු සීවලී මහරහතන් වහන්සේගේ මෑණියන් සුප්පවාසා මාතාව ගැන. සාමාන්‍ය ක්‍රමයට, ලෝක සම්මත ක්‍රමයට මවක් දරුවෙක් කුසේ තියාගෙන ඉන්නේ මාස 9යි. හැබැයි සුප්පවාසා මාතාවට අවුරුදු 7කුත් දවස් 7ක් ඒ වේදනාව විඳින්න සිද්ධ වුණා. හැබැයි මේ ඉපදෙන්න යන පුත් කුමාරයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රත්‍යලාභයෙන් අතර අග්‍රස්ථානය ලබන්න සුදුසා නිසා මේ දරුවා කුසට ආපු දවසේ ඉඳලා මේ දෙමව්පියන්ට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. හැබැයි මාස 9 පැනලා අවුරුද්දක් යනකොට වෛද්‍යවරු ඇවිල්ලා පරීක්ෂා කරා. අවුරුදු 2ක් ගියා, 3ක් ගියා, 4ක් ගියා, 5ක් ගියා. ඒත් නෑ අවුරුදු 7ක් යනකොට දරුවා කුස තුල මෝරනවා. කිසිම වෛද්‍යවරයෙක් මේ කටයුත්තට අත ගැහුවේ නෑ කියලා කියනවා. මොකද සුප්පාවාසා කියන්නේ සිටු පවුලකට අයත් දියණියක්. ඇගේ ජීවිතයට මොකක් හරි වුණොත් ඒ කාලේ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී නීතිය නෙවෙයි රාජනීතිය. ඒ හින්දා අනිවාර්යයෙන්ම වෛද්‍යවරුන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ හින්දා කවුරුවත් මේ වැඩේට අත ගැහුවේ නෑ. සුප්පිය සිටුතුමා සුප්පවාසාවගේ දයාබර ස්වාමි පුරුෂයා ඔහු ඊටම සෙනෙහවන්ත කෙනෙක්. ඔහු සෝවන් වෙච්ච ශ්‍රාවකෙක්. හැබැයි ඔහුටවත් මේ වේදනාව කැමැත්තෙන් ගන්න හෝ කැමැත්තෙන් ටිකක් හරි දෙන්න පුළුවන් කමක් නැහැ. වේදනාව කියන එකේ වගේ
ඒකත් හරියට මේ කර්මය වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන්ගේ කර්මය තව කෙනෙක් ගන්න බලාගෙන හිටියත් දෙන්න බෑ. ඒ කර්මය තමන් විසින්ම ගෙවලා ඉවර කරන්න ඕන. සුප්පාවාසා මාතාවටත් සිදු වුණේ ඒකමයි. හැබැයි ඒ විදිහට අනන්ත අප්‍රමාණ ශාරීරික වේදනා විඳගෙන හිතන්න අවුරුදු 7ක දරුවෙක් කුස තුල වැඩිලා ඉන්නකොට ඒ දරුවා කුස තුල තියාගෙන ඉන්න අම්මට මොනතරම් වේදනාවක් උහුලන්න වෙනවද? මේ වේදනාව උහුලන වාරයක් පාසා ඇය නක්ෂත්‍රකරුවන් හොයාගෙන යන්න වෙහෙසුනේ නැහැ. දරුවා කවද්ද බිහි වෙන්නේ කියලා අහන්න සාත්‍ර මධ්‍යස්ථාන හොයාගෙන යන්න උනන්දුනේ නැහැ. ඒ වෙනුවට ඇය තමන්ගේ කුස අතගගා සිහි කළා කියනවා බුද්ධෝ වතසෝ භගවා කියලා. මගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. අපි මේ තරම් හිර වෙවි දුක් විඳින මේ සංසාරෙන් උන්වහන්සේ නිදහස් වුණානේ. උන්වහන්සේ මේ සියලු දුකෙන් නිදහස්නේ. අනේ මම සරණ ගියේ ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ නමක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා වේදනාව දැනෙද්දිත් සිහි කළා කියනවා. එහෙම නැතුව ඇය බුදුරජාණන් වහන්සේ එක්ක අමනාප වුණේ නැහැ. ඒ වගේම සුප්පවාසා මාතාව හිතුවලු සුසුකං වත නිබ්බාන. අනේ මේ ධර්මය අනිවාර්යෙන්ම නිවනට පමුණුවන එකක්මයි. මේ ධර්මයේ ස්වාක්කාතයි. මේ දරුවෝ බඩවල්ල සිහිර කරගෙන සංසාරේ විඳින මේ දුකෙන් නිදහස් වෙන්න එකම පිහිට එකම පිළිසරණ මේ ධර්මය විතරමයි කියලා ඇය සිහි කළා කියලා කියනවා. ඒකයි මම මේ කතාවේ මුලින්ම කිව්වේ. මම මේ කතාව කියන්නේ නාමික උපතින් විතරක් බෞද්ධ වුණු අයට නෙවෙයි. දැඩි අදිෂ්ඨානයකින් යුතුව මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න, සීලානුස්සතිය වඩන්න හිත හදාගත්තු අයටයි මේ කතාව කියන්නේ. ඔබ ධර්මයේ හැසිරුණාට, ඔබ ධම්මානුධම්ම ප්‍රතිපදාව රකින්න කෙනෙක් වුණාට, ඔබ සීලානුස්සතිය වඩන කෙනෙක් වුණාට මේ ලෝකේ එහෙම අයට ඊටාම සාධාරණ විදියට සැලකෙනවා. ඒ අයට අටලෝ දහමෙන් ප්‍රශ්න ගැටලු මතුවෙන්නේ නැහැ කියලා එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඒ නිසා ධාර්මික අයටත් අධාර්මික අයටත් අටලෝ දහම කියන එක සලකන්නේ එක විදිහටමයි. සහ අපි පෙර සංසාරින් ගෙන ආපු අකුසල් ඒ විදිහටම අපිට විඳින්න සිද්ධ වෙනවාමයි. සුප්පවාසා මාතාවත් ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභින් අතර අග්‍රස්ථානය ලබන්න ඉපදෙන්න ආපු සීවලී කුමාරයා දෙන්නම, මේ අම්මයි පුතයි දෙන්නම ආත්මික සිරගත වෙලා ඉන්නකොට බරණැස් නුවරට වතුර එන මාර්ග සියල්ල අවහිර කරලා අම්මයි පුතයි එකතු වෙලා කරපු සැලසුමක් නිසා තමයි ඒ අම්මටයි පුතාටයි ඒ භවයේත් එකට ඒ කර්මය ගෙවන්න සිද්ධ වුණේ. ඒ නිසා අපි කොච්චර දන් දුන්නත්, අපි කොච්චර සිල් රැක්කත්, අපි කොච්චර ධාර්මික වුණත් සමහර අතීත කර්ම අපිට වළක්වන්න බෑ. එහෙම වෙලාවට ධර්මය ගැන කලකිරෙන්නේ නැතුව, බුදුරජාණන් වහන්සේක අමනාප වෙන්නේ නැතුව අපි කොහොමද හිත හදාගන්න ඕන? ඒ වෙලාවටත් සිහි කරන්න අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දුක් වලින් මිදුණනේ. උන්වහන්සේ මේ සසර කෙලවර කළානේ. උන්වහන්සේ කාන්තෙන්ම සම්මා සම්බුද්ධයි. ඒ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා හිතන්න. එතකොට මොන ප්‍රශ්නය ආවත් ඔබේ හිත සංසුන් වෙනවා. ඔබට සාත්‍රකාරයන්ගේ පස්සේ දුවන්න එතකොට අවශ්‍ය වෙන එකක් නැහැ. ඒ වගේම හිතන්න සුසුකං වත නිබ්බාණං, එකම පිහිට මේ ධර්මය ධර්ම මාර්ගයේ විතරමයි කියලා ධර්මයේ කෙරෙහිම පැහැදෙන්න. ඒ අතීතයේ වැඩ හිඳපු ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහිම පැහැදෙන්න. ඔබ ධර්මයේ පුරුදු පුහුණු කරන කෙනෙක් නම් මම හිතන්නේ මේ කතාව ඔබට අලුතින් හිතන්න පෙළඹවීමක් වෙයි. අපි සසර දුක කෙලවර කරන තාක් අපිට දුක් කරදර එන්නේ නැහැ කියලා එකක් නැහැ. හැබැයි තියෙන එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ විතරක් කියන එක විතරක් ඒ වෙලාවට සිහි කරගන්න. නැත්නම් මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. එහෙනම් මේ ධාර්මික මිනිස්සු සාත්‍රකාරයන් පිටිපස්සේ, නක්ෂත්‍රකරුවන් පිටිපස්සේ ගිහිල්ලා තමන්ගේ ධර්ම මාර්ගයට හානියක් කරගන්න එපා. වැරදි මතවල, මිත්‍යා මතවල අන්ධ භක්තිකයන් වගේ ඇලෙන්න යන්න එපා. එතකොටත් එහෙම හිතනකොටත් බුදුරජාණන් වහන්සේගේ ගුණම සිහි කරන්න. මම හිතන්නේ එහෙම සිහි කරන්න ඔබට මේ කතාව, සුප්පවාසා මාතාවගේ කතාව තම හොඳ උත්තේජනයක් බවට පත් වෙනවා.